මෙන්න මේ විදිහට බිරියානි හැදුවොත් කන අය වශී වෙනවා ඉතින්. හදපු විදිය හිතාගන්න බැරි තරම් රසයි මේක. රසයි කියන්නේ ඉතින් මාරම රසයි. මේ වශී බිරියානි එක හදලා දීලා බලන්නකෝ කට්ටිය වශී වෙලා එන හැටි. එන්න අපි හදමු එහෙනම්. මම අද මේකට චිකන් කිලෝ එකක් අරන් තියනවා. මිරිස් කුඩු මේස හැඳි දෙකක් දාගන්න. ගම් මිරිස් මේස හැන්දක් දාගන්න. 3-5 මේස හැන්දක් දාගන්න. බිරියානි මසාලා මේස හැඳි 5ක් දාගන්න. රස අනුව ඔයාලා ලුණු දාගන්න. මම මේකට මීකිරි මේස හැන්දෙන් පුරවල 5ක් දාගත්තා. මේ දාන්නේ දෙහි උෂ. ඊට පස්සේ මේ ටික හොඳට මෙහෙම මිශ්‍ර කරගන්න. මෙන්න මෙහෙම හොඳට මේක මිශ්‍ර වෙන්න ඕන. දැන් මේ ටික විනාඩි 40ක් වගේ පදන් වෙන්න ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕන. හරි. ඒ ටික පදන් වෙනකන් අපි මෙහෙම භාජනයක් රත් වෙන තියාගමු. ඒකට මෙහෙම තෙල් ටිකක් වැඩිපුර දාගන්න ඕන. අද මම හදන්නේ වෙනස්ම විදිහේ බත් එකක්. හරිද? ඔයාලා මේ විදිහටම හදාගන්න. හදලා බලන්නකො රස අනිවාර්යෙන්ම කාපු රසම බත් එක මේක තමයි. තෙල් ටික රත් වුණාම මේකට මෙන්න මේ ගානට තලාගත්ත ඉඟුරු සුදුලුණු ටික දාගන්න ඕන. මෙතන මම තලාගත්ත ලොකු සුදුලුණු ගෙඩි දෙකකට පොඩි ඉඟුරු කෑල්ලක් තමයි දාලා තියෙන්නේ. ඉඟුරු ගොඩාක් වැඩි කරගන්න එපා. එතකොට රස වෙනස් වෙනවා. මේ ටික මෙහෙම ටිකක් බෙදුනට පස්සේ අපි මේකට බීලෝණු ටික දාගන්න ඕන. මම මේකට ලොකු ලූණු ගෙඩි 4ක් වගේ අරන් තියෙනවා. මේ ටිකත් මෙහෙම බෙදෙන්න දෙන්න ඕන. ඊළඟට මේකට මෙන්න මේ වගේ පොඩියට කොටු කපාගත්ත කැරට් ටික දාගන්න ඕන. එතන කැරට් ග්‍රෑම් 250ක් වගේ තියෙනවා. මේ දාන්නේ මේ විදිහට පොඩියට කොටු කපපු අල. ඒකත් මම ග්‍රෑම් 250ක් වගේ අරන් තියෙනවා. දැන් ආපහු මේ ටිකත් හොඳට කලවම් කරගන්න ඕනේ. රස පදමට ලුණු ටිකක් දාගන්න. ගම්මිරිස් ටිකකුත් දාගන්න ඕන. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. ලිපේ ගින්දර සැර ටිකක් වැඩි කරලා මේක හොඳට බෙදෙන්න දෙන්න ඕන. විනාඩි 10ක් වගේ මෙහෙම බෙදෙනකොට අපි මේකට මුද්ද රස බලන් ටිකක් එකතු කරගන්නවා. ආපහු මේ ටික හොඳට බෙදෙන්න දෙන්න ඕන. තවත් විනාඩි 10ක් වගේ යනකොට මෙන්න මේක මේ වගේ හොඳට බෙදීගෙන එනවා. මේ වෙලාවේ අපි මේකට අමු මිරිස් දාගන්නවා. කොත්තමල්ලි කොළ ටිකක් මේ වගේ හීනියට කපලා ඒ ටිකත් ඒකට කවලම් කරගන්නවා. මෙන්න මේ ගානට මේ ටික සෙට් වෙනකොට තමයි අපි මේකට පදන් වෙන තියපු චිකන් ටික දාගන්නේ. දැන් මේ ටික සේරම හොඳට කලවම් කරගන්න ඕන. චිකන් එක පදම් කරපු භාජනයේට වතුර කෝප්පයක් වගේ දාලා ඒ වතුර ටිකත් මෙහෙම මේකට දාගන්න. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. ගින්දර සැර අඩු කරලා අපි මේක වහලා හොඳට තැම්බෙන්න තියාගමු. විනාඩි 10ක් වගේ මෙහෙම තියලා ආපහු සැරයක් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. ඔන්න දැන් ළමයි මුළු ගෙදරම සුවඳයි. ආපහු මේ ටික වහලා තවත් විනාඩි 10ක් 15ක් හොඳට තැම්බෙන්න තියන්න. මේ බලන්නකො දැන් කොහොමද කියලා. හොඳ පදමට ඇවිත් තියෙන්නේ. සුවඳත් ඉතින් එන්නම වැඩි වෙනවා. දැන් අපි මේකෙන් චිකන් කෑලි ටික මෙන්න මේ විදිහට වෙන් කරගන්න ඕන. මේ වෙනකොට අපේ මිශ්‍රණයේ රස චිකන් කෑලි වලටත් චිකන් වල රස මිශ්‍රණයටත් හොඳ පදමට සෙට් වෙලා තියෙන්නේ. මිශ්‍රණයත් අපි වෙනම අරන් තියාගන්න ඕන. හරි. දැන් අපි යන්නේ අපේ බත් එක හදාගන්න. භාජනයක් ලිපේ තියලා ඒකට වතුර දාලා වතුර ටික රත් වෙනකොට බේලීෆ් කොළ, අනසි මල්, කුරුඳු, කරාබු නැටි එක ගම්බිරි සැට 3-4ක් වගේ දාගන්න. මේකට ඔයාලා රම්පි කරපිංච දාන්න යන්න එපා. එහෙම දැම්මොත් මේකේ රස වෙනස් වෙනවා. වතුර ටික හොඳට නටනකොට තමයි අපි සෝදාගත්ත බාස්මති හාල් ටික දාගන්නේ. හරි. ඔයාලට මේ බත් එක ලස්සනට රසට ගන්න ඕන නම් මේකද බාස්මති හාල්ම ගන්න. වෙන හාල් වලින් මේකේ හරි රස පෙනුම එන්නේ නැහැ. හාල් ටික අපි 75ක් වගේ තඹ ගන්න ඕන. සැරෙන් සැරේ පදම බලලා ඔයාලා මේක හරි පදමට හදාගන්න. ඔන්න බෙරි කරගන්නවා එහෙම නෙමෙයි. එහෙම දුවන්නේ නැතුව ළඟ ඉඳන්ම මේක හදාගන්න ඕන. මේ බලන්න මෙන්න මේ පදමට එනකොට අපි මේක ලිපෙන් බාලා වතුර ටික පෙරා ගන්න ඕන. හරි. අපි බත් එක හදාගමු. බත් එක හදාගන්න භාජනයේ ලිපේ තියලා අපි පදම් කරගත්ත මිශ්‍රණයෙන් භාගයක් මේකේ අඩියටම දාගන්න ඕන. ඔයාලා හදාගන්නේ පොඩි භාජනයක නම් තව ලේයර් වැඩි කරගත්තට කමක් නැහැ. ඊළඟට අපි බත් ලේයක දාගන්න ඕන. මෙතනදී
එතනදී ඔයා බත් එක පෙරාගෙන ඉවරුණු ගමන් ඒ තෙත පිටින්ම දාගන්න ඕන. බැරි වෙලාවත් වෙලා ගියොත් පෙරාගත්ත උණු වතුර වලින් ටිකක් බත් එක උඩින් දාගන්න. නැත්තම් බත් එක පදන් වෙන්න වතුර ගතිය මදි වෙනවා. ඒක හොඳට තුනී කරගන්න. බත් ටිකට උඩින් අපි ඉතිරි මිශ්‍රණය මෙහෙම දාගන්නවා. දැන් අපි ආපහු ඒකට උඩින් අපි ඉතිරි බත් ටික දාගන්න ඕන. බත් එකට උඩින් මම මේ දාන්නේ ගිතෙල් ටිකක්. මෙහෙම දාපුවාම රස සුවඳ තවත් වැඩි වෙනවා. හරි, දැන් අපි මේ ටික හොඳට වහලා පදන් වෙන තියමු. ඔයාලා ලිපේ ගින්දර හොඳටම සැර අඩු කරලා තමයි මේක තියන්න ඕන. බත් ටික පදන් වෙනකල් අපි තව වැඩ දෙකක් කරගන්න ඕන. ඉස්සෙල්ලාම අපි මේ බත් එක කන්න රයිත් එක හදාගමු. ඒක හරිම ලේසි. මෙහෙම පොඩියට කපාගත්ත ගර්කින් වලට මේ කිරි ටිකක් එකතු කරගන්න. මේකට මම දාන්නේ ගම්මිරිස් පොඩ්ඩක් විතරයි. ලූණු, අවු මිරිස්, ලුණු ඒ කිසිම දෙයක් මම දාන්නේ නැහැ. මෙහෙම හදලා බලන්නකො රස. මේ බලන්න, මෙන්න මේ පදමට රයිත් එක හදාගන්න. පෑන් එකකට තෙල් ටිකක් මේ වගේ දාලා රත් වෙනකොට අපි චිකන් කෑලි ටික දාගන්න ඕන. අපේ චිකන් ටික හොඳට තැම්බිලා තියෙන නිසා අපි මේකේ ලිපේ ගින්දර සැර වැඩි කරන් තමයි කරන්න ඕන. පැත්ත හරව චිකන් ටික හොඳට මේ වගේ ෆ්‍රයි කරගන්න ඕන. චිකන් එකත් මේ වෙලාවේ පුදුම සුවඳක් එන්නේ. ඒ වගේම හිතා ගන්න බැරි තරම් රසයි මේක. මේක ටිකක් වැඩිපුර වැඩ තියෙන කෑම එකක්. හරිද? රසට කන්න නම් කම්මැලි වෙලා බෑනේ නේද? ලෝකේ තියෙන රසම බත් එක මේක තමයි. මේ වෙලාව තමයි මගේ ආසම වෙලාව. මේ බලන්න, ඔන්න දැන් අපේ බත් එක පදමට තැම්බිලා තියෙන්නේ. අම්මෝ සුවඳ ඉතින්. දැන් බත් එක උඩින්ම මෙහෙම හොඳට බෙදගත්ත ලෝණු ටිකක් දාගන්න. මේ දාන්නේ පොඩියට කපාගත්ත අන්නාසි. මෙහෙම දාපුවාම බත් එකට අමුතුම රසක් එනවා. මේ දාන්නේ මුද්ද රස පලං. මේ දාන්නේ හීනියට කපාගත්ත කොත්තමල්ලි කොළ. ඔන්න දැන් තමයි අපේ චිකන් ටික දාගන්නේ. ඉතින් ඔයාලා ගෙදරට අමුතු ටිකක් ආපු වෙලාවට මේ වගේ කෑමක් හදලා දීලා බලන්නකෝ. මාරම රසයි. ඔන්න බලන්නකෝ ලේයර්ස් ටික ගානට සෙට් වෙලා තියෙන ලස්සන. ඕනම කෙනෙක්ට දැක්ක ගමන් කන්න හිතෙනවා නේද? ඔන්න මම දැන් බෙදා ගන්න තමයි යන්නේ. මේක බෙදනකොටත් මාරම සෝදක් තියෙන්නේ යන්නේ. රයිත ටිකකුත් දාගත්තා. තවත් ඉතින් ඉන්නේ නැතිව කටක් කාලා බලමු එහෙනම්. අම්මෝ මේක රසයි කියන්නේ ඉතින් මාරම රසයි. මේක හදලා කන ඕනම කෙනෙක් මේක තමයි ලෝකේ තියෙන රසම බත් එක කියලා කියනවා. ඔයාලත් හදලා රස කියන්නකෝ. අපේ channel එකේ මේ වගේ රස කෑම ගොඩාක් තියෙනවා. ඒවත් බලන ගමන් like කරන්න, share කරන්න, ඒ වගේම channel එක follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. අනිවාර්යෙන් මේ රසට ඕනම කෙනෙක් වශී වෙනවා. මේක තමයි ලෝකේ තියෙන රසම බත් එක.